ඊයේ මට මාර වැඩක් වුණානේ බා. මොකද මගේ අම්මා සිල් ගන්න ගිහිල්ලා උතුරු සළුව දාලා ගිහිල්ලා. පට සිරින් මං ගියාවක දෙන්න බා. යනකොට හන්දියේ පොලිසියෙන් හිටියන්නේ. ඊට පස්සේ අපේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා හදි මට කියවුණානේ. අම්මගේ රෙද්ද කියලා. බූරුවෙක්නේ. කෑවා කෑමක් බන් තාම සිද්දෙනවා හරි අමාරුයි. ඈ කොයකෝ කාසිය ඈ දායක බිඩි ගත්ත එකෙන්ද වෙන්න බෑ හයි ලබා ගන්න කාසිය පුතේ මල්ලි ක්‍රිකට් ගහලම නැත් ඕක උඩ දානෝ හම්බෝ මොකක්ද යකෝ ඒ කරේ උඹ යකෝ ක්‍රිකට් තියා පොඩි කාලේ ජිල්වත් ගහලා නැද්ද ඈ නිකන් ජිල් ගහලවත් නැද්ද දැන් කොහොමද මේක ටොස් එක අල්ලන්නේ හම්මේ පොඩ්ඩක් ඉන්න ඕවට වැඩ තියෙනවා ගියාද නැද්ද ගියා කඩාගෙන ගියා යාර සොට් කියලා දෙන්න බෑ. සොට් ගහන්න ඕන බං නිලා බලලා ගහන්න ඕන. කොළ බලලා එහෙම ගහන්න වෙයි සෙන්සි කොළ බලලා ගහන්න යකෝ මේ පාට ගැනද කියන්නේ? ගහන මොන රතු වෙන්න. සොට් කියලා දෙන්න මාස 4ක්වත් යනවා මෙතන. ආපු ගාම සොට් කියලා දෙන්න බෑ. මාස 4ක් යනවද එහෙනම් වැඩ නැහැ සෙන්සි ලබන මාස 13 උරට යනවා යන්න කලින් දෙකක් කැනගන්න ඉදී එහෙනම් වැඩ පැයකට හිරි වැටෙන්න එක නිලයක් නැද්ද තියෙනවා කොහෙද තියෙන්නේ අනේ පොලිමේ. මොනවා හාල්සි බලන්න. සෙන්සෙ පන්තියට ආවේ. වොෂ්. 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 අනේ පොලිමේ. ගහනකොට කොහොමද මෙහෙම? පහළට ගහනකොට කොහොමද? හරි. දැන් එක එක අවරෙමු. හරි එක එක අවරේ යමයි ඵලයක් ඉල්ල එක අවරේ යමයි ඵලයක් හරි යෝ තෝ ඩාට් එක වෙරදියට නේ දැම්මේ ඵලයක් ඉල්ල කරේ යකෝ තෝගේ වන්නේ තොට ගහන්නේ YouTube කම්පැනි ආයේ අපිට මොකක්ද දෙවලා තියෙන්නේ අපිට වටිනා දෙයක් එවලා තියෙනවා කෙහෙල් කනක් එවලා අපිට YouTube එකේ කෙහෙල් කනක් එවලා යකෝ කෙහෙල් කන ඒක තමයි කෙහෙල් කනක් අපිට එවලා තියෙන්නේ කෙහෙල් කන යකෝ කෙහෙල් කන අම්මෝ කෙහෙල් කනක් එවලා අපිට බුදු අම්මෝ නායක නෑ නායක නෙමෙයි නායක නෙමෙයි බම් පොළගේ යකෝ පොළගේ යකෝ උඹලා හකුරු දීලා මිරිස් ගත්තා කියලා හිතාගෙන උඹලා. හකුරු නෙමෙයි ඉඟුරු නේද උඹලට මුලින් ආපු අඟටලා පස්සේ ආපු කන ලොකු වුණා. අංක නෙවෙයි නේද ඉස්සල්ලා මේ කන නේද බලාගමුකෝ උඹලා සමිතියදී නෑ සමිතියදී බලන්න උඹලා හිතන් ඉන්නේ උඹලා ඔක්කොම දැන් වැටුන්නේ හරිද? උඹලා ඔක්කොම හිතයිනේ මාව වට්ටන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජය. උඹලා මාව වට්ටන්න නෙවෙයි. මම පොළොව අත තියලා දිවුරන්න හැදුවේ. බලමු උඹලට කවදාවත් හරියට අම්මා අලියව මෙතන සායිදුවන්ට පොල්ලකින් යන්න වගේ නේ මා පුතා සීරෙන් ඉන්න බන්න මා පුතා දැන් පහසෙන් ඉන්න බන්න මා පුතා වෙනසක් නෑ ඔබ මොකටද කරාටි පන්ති ආවේ කියපම මේ ගමේ හතුරු ඉන්නවනේ හතුරු උන්ට උනාට උන්ට ගහන්න ඕනේ ඒක ආත්මාස්තර තමයි ජෙන්චි ගාට ආවේ තොට ගහන්න නෑ යකෝ එකේ පණ දින සත්වෙක් තොට ගහන්න නෑ මේ මුට ගහන්න හිතනවාද කියපම මේ මොන සෙප්පද මේ අන්නනෙත්ලා හිතා මල්ලි අද ගහ ගන්න කලින් අංගර පැත්තේ වෙලා පොඩක් වාඩිලා බලාගෙන හිටපන් අම්මා පදම් මට හරුට ගහන්න හිතෙනවා අගේ මල් නණිය උඹ ඉතින් ගැවුවොත් ඔය එකට තාවා අනේ නිකන් ඉදා මේ ෂෙන්ජි ටිකක් කලින් ඉවර කරන්න බලන්න මොකද මේ මට නැටුම් පන්ති යන්න තියෙන එක මේ වෙලාවට තමයි මට නිල බලලා ගහගෙන මැරෙන්න ඉතින්